නිවුස් ටච් YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. සත්‍ය හා නිවැරදි පුවත් ඔබ අතටම. ලංකා සතුස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කරයි. අද සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතුස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කර තිබෙනවා. ඒ අනුව කඩල කිලෝවක් රුපියල් 327කටත්, සුදු ලුණු කිලෝවක් රුපියල් 649කටත්, රටකජු කිලෝවක් රුපියල් 869කටත්, බීලුණු කිලෝවක් රුපියල් 224කටත් අලෙවි කරනු ඇති. ඊට අමතරව මුංගට කිලෝවක මිල දැක්වෙන්නේ රුපියල් 844ක් ලෙසයි. එමෙන්ම දේශීය සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 197කටත්, සුදු කැකුළු රුපියල් 187කටත්, රතු කැකුළු රුපියල් 169කටත්, උන්දු කිලෝවක් රුපියල් 864කටත්, අර්තාපල් කිලෝවක් රුපියල් 239කටත් අලෙවි වනවා. ජූලි මාසයේදී විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 777.6ක් ලෙස සටහන් වනවා. මහ බැංකුව පැවසුවේ ජූනි මාසයේදී මෙරට විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 695ක් ලෙස දැක්වුණු බවයි. 2025 වසරේ ජූලි මාසයේදී එම අගය දැක්වුණේ ඩොලර් මිලියන 697.3ක් ලෙසයි. ඩෙංගු රෝගීන් 89000ක් ඉක්මවයි. වසරේ මේ දක්වා කාලය තුල මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 89033ක් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. මේ මාසයේ මුල් දින 7 තුල පමණක් රෝගීන් 3666 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. පසුගිය ජූලි මාසයේදී රෝගීන් 29973ක් වාර්තා වූ අතර ඒ මෙම වසරේදී මසක් තුල වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවයි. මේ අතර වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 64ක්. ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්. ආපදා තත්ත්වයන් දැනුම් දෙන්නත් දුරකථනාංක 4ක්. විභාග මධ්‍යස්ථාන 2723කදී හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ ප්‍රකාශ කළා. ඒ සඳහා පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 2,94,089ක්. විභාග දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඇය කියා සිටියේ විභාග ආරම්භ වීමට පැයකට පෙර අදාළ මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසයි. එමන්ම ආපදා තත්ත්වයක් ඇතිවහොත් ඒ සම්බන්ධයෙන් 0.113 6ක් 8.1.19 0.113 6ක් 8.226 0.113 6ක් 8.3.2 හා 0.113 6ක් 8.8.7 යන දුරකථනාංක වෙත දැනුම් දිය හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. දිනන දකුණ සාමූහිකය මල්වතු මහා නාහිමියන් බැහැදකීමෙන් විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස දීර්ඝ කිරීමේ පිළිබඳ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇති බවට මල්වතු පාර්ශවයේ මහා නාහිමියන් පැවසූ බව දිනන දකුණ සාමූහිකය අද ප්‍රකාශ කළා. ඒ අද පැරවරුවේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවී ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මීට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති රජීව් අමරසූරියද ප්‍රකාශ කළේ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇති බවට මල්වතු පාර්ශවයේ මහා නාහිමියන් තමන්ට පැවසූ බවයි. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කිටුම්පත ගැසට් මගින් ඊයේ ප්‍රකාශයට පත් කළ අතර එමගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා වැඩි කර තිබුණා. ඉමින්ම අභ්‍යාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ වයස අවුරුදු 65 දක්වා වැඩි කරටයි යෝජිත වී ඇත්තේ. අගවිනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 67 හෝ දුරය දරන කාලය අවුරුදු 6ක් සම්පූර්ණ වන දිනය හෝ එම දින දෙකින් කලින් එළබෙන දිනය ලෙස සලකන බව කිටුම්පතේ දක්වා තිබෙනවා. මීට අමතරව අභ්‍යාචනාධිකරණය සඳහා පත් කළ හැකි විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 19 සිට 24 දක්වා වැඩි කිරීමටත් පනත් කිටුම්පත මගින් යෝජිත වී තිබෙනවා. ජාතික ආරක්ෂාව තහවුරු කරලා ඉවරයි. දැන් අපි බලන්නේ මහජන ආරක්ෂාව. නියෝජ්‍ය ඇමති අරුණ. රට තුළ ජාතික ආරක්ෂාව දැනටමත් උපරිමයෙන් තහවුරු කර ඇති බවත් වර්තමානයේ රජයේ අවධානය යොමුව ඇත්තේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම කෙරෙහි බවත් ආරක්ෂක නියෝජ්‍ය ඇමත්‍ය අරුණ ජයසේකර පවසනවා. බන්ධනාගාර ගැටුම සම්බන්ධව නියෝජ්‍ය ඇමත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා සිටියා.
බන්ධනාගාර තුළ පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ අවාසනාවන්ත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් රජය දැඩි අවධානය යොමු කර ඇති බවත් ඒ පිළිබඳව අධිකරණ ඇමත්‍යවරයා සහ කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස විසින්ද විශේෂ ප්‍රකාශ සිදු කර ඇති බවත් නියෝජ්‍ය ඇමත්‍යවරයා පෙන්වා දුන්නා. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ අධිකරණ ඇමත්‍යංශයේ එක්ව විශේෂ විමර්ශන සහ පරීක්ෂණ ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය ඇමත්‍යවරයා සඳහන් කළා. දින 3ක් ඇතුළත බන්ධනාගාර 4ක මෙවැනි සිදුවීම් වාර්තා වීම පිටුපස විවිධ හේතු තිබිය හැකියි. ඒ පිළිබඳව ඊයේ සවස ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා. දැනට පවතින විමර්ශන කටයුතු නිසා ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කිරීම මේ මොහොතේ සුදුසු නැහැ යයි නියෝජ්‍ය ඇමත්‍යවරයා වැඩිදුරටවත් පවසා සිටියා. රටේ මුහුදු සීමාව ඇතුළු සමස්ත දිවයින පුරාම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව අවධාරණය කළ අරුණ ජයසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා මහජන සාමය සහ නීතිය පවත්වාගෙන යාම සඳහා ඕනෑම අවස්ථාවක පොලිසියට සහාය වීමට ත්‍රිවිධ හමුදාව සූදානමින් සිටින බවද සඳහන් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජය උපරිම විශ්වාසයකින් යුතුව කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේ. හිරගෙවල් ඇතුලේ ගැටුම් හදලා ආණ්ඩු බලය ගන්න විපක්ෂය හිතනවා නම් ඒවා සොරි. මාලිමා මන්ත්‍රී සුරවීර පවසනවා. බන්ධනාගාර ඇතුළත ගැටුම් ඇති කර බලය ලබා ගැනීමට විපක්ෂයට ඉඩ නොතබන බව ජාතික ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසනවා. බන්ධනාගාර ගැටුම් පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ කවුරු හරි හිතනවා නම් බන්ධනාගාර ඇතුලේ කුමන්ත්‍රණයක් කරලා සිරකරුවන් අතර ගැටුම් හදලා සිරකරුවන් නිලධාරීන් අතර ගැටුම් හදලා ආණ්ඩු බලය ගන්න ඒවා සොරි. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා සජීත් නාමල් මොන කණ්ඩායම බන්ධනාගාර ඇතුලේ කුමන්ත්‍රණයක් කරලා බලය ගන්න හදනවා නම් ඒවා සොරි. එහෙම වෙන්නේ නැහැ යනු. මැගසින් බන්ධනාගාරයේ ගැටුමෙන් මිය ගියේ ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරුයයි මුලින් සැක කළ තැනැත්තයි. බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයේ පෙරේදා 6 රාත්‍රියේ ඇති වූ ගැටුමෙන් එක් අයෙකු මිය ගොස් 11 දෙනෙකු තුවාල ලැබුවා. මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ හෝමාගම කටුවාන ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමැති 35 හැවිරිදි අයෙක්. ඔහු ගල්කිස්ස වටරප්පල පාරේ සිදු වූ ද්විත්ව ඝාතනයක් මීගමුවේ ද්විත්ව ඝාතනයක් ඇතුළු ඝාතන කිහිපයකට චෝදනා ලැබුව අයෙක් වනවා. එමෙන්ම හෝමාගම හඳයා නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාගේ කොන්ත්‍රාත් වෙඩික්කරු ලෙසද කටයුතු කර ඇති බව පැවසෙන මෙම සැකකරුට එරෙහිව ගාල්ල, අම්පාර, මීගමුව, හෝමාගම ඇතුළු අධිකරණ කිහිපයක නඩු පවතිනවා. එමෙන්ම ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු ලෙස පළමු අවස්ථාවේදී සැකයට ලක්කිරුණීද මෙම පුද්ගලයයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර නියෝජ්‍ය පොලිස්පතිතුරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර නියෝජ්‍ය පොලිස්පතිතුරයට උසස් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී FU වුට්ල ප්‍රකාශ කළේ 2020 වසරේ අගෝස්තු 5 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස් වීම ක්‍රියාත්මක බවයි. මේ අතර ජාතික පොලිස් කොමිසමේ අනුමතියට යටත්ව උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුටද ස්ථාන මාරුවීම් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවරගෙන තිබෙනවා. පල්ලන්සේන සහ කුරුවිට බන්ධනාගාරවල ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව සහ විශේෂ කාර්ය බලකාය තව දුරටත් මීගමුව, පල්ලන්සේන, කුරුවිට සහ මැගසින් බන්ධනාගාරවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් AC ගජනායක කියා සිටියේ කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම ත්‍රිවිධ හමුදාවද යොදවා ඇති බවයි. ඇති වූ මෙම ගැටුම් වලින් මේ වන විට 3 දෙනෙකු මිය ගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. පෙරේදා රාත්‍රියේ බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයේ පළමුව ගැටුමක් ඇති වූ අතර ඉන් එක් අයෙකු මිය ගොස් 11 දෙනෙකු තුවාල ලැබුවා. මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ හෝමාගම කටුවාන ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමැති 35 හැවිරිදි අයෙක්. ඔහු ගල්කිස්ස වටරප්පල පාරේ සිදු වූ ද්විත්ව ඝාතනයක් මීගමුවේ ද්විත්ව ඝාතනයක් ඇතුළු ඝාතන කිහිපයකට චෝදනා ලැබුව අයෙක් වනවා. එමෙන්ම හෝමාගම හඳයා නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාගේ කොන්ත්‍රාත් වෙඩික්කරු ලෙසද කටයුතු කර ඇති බව පැවසෙන මෙම සැකකරුට එරෙහිව ගාල්ල, අම්පාර, මීගමුව, හෝමාගම ඇතුළු අධිකරණ කිහිපයක නඩු පවතිනවා. අලුත්ම පුවත් තොරතුරු සමගින් අපි නැවතත් හමුවෙමු. අපව විශ්වාස කර අප සමග රැඳී සිටි ඔබට ස්තුතියි. තවදුරටත් අපගේ පුවත් සේවාව සමග සම්බන්ධ වීමට සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.